හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් ටු වීඩියෝ. ඔන්න ඉතින් අද ගෙනාලා තියෙන්නේ කාලයට කියන්නේ දවස් 3කට විතර පස්සේ සුපිරි ස්ටෝරි වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ මේකෙත් පොඩි කතාවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝත් බලන්න. ඉස්සරහට සුපිරි ආතල්ලක් ගත්ත හැකි. අඩෝ මට අද බස්සේ දියන්කෝ බන්නේ දාන්න අනේ කතාවට කන්න එපා බන් දියන් මං අයියෝ දියන්කෝ ආහා මෙතනින් උඹට දෙන්නම් එහෙනම් ගනින්කෝ. අඩෝ thank you බං මගේ එක බන් ඉතින් අඩෝ උඹට මතකද මං ඉස්සර මං උඹට කරපු උදව් උඹට බං ඒ කාලේ බං එක බෝතලෙන් අපි දෙන්න ඔතේ මතකද උඹට එක කෑපෙට්ටියෙන් බත් කෑ මං කෙහෙල් කොලේ අරන් කාට පස්සේ උඹ ඒකෙන් අපි දෙන්න දෙකට බත් කෑ උඹට මතකද බං අප්පා මේ කියවිල්ල නම් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඔය බස් එක හරියට අරන් ඵලයන්. උඹට බස් එකක් දෙනවා අපේ 100ට දෙනවා බස් එක. අප්පා මේ බස් නම් නැතිනම් බං. උඹ මේ මටද බස් එලවන්න පුරුදු ගන්නෑ. අම්බෝ ඒ පොඩ්ඩක් මොකක්ද උනා පොඩ්ඩක් ගැසිලා ගියා. ගැසිලා යන්නේ නැද්ද බල්ලෝ ඉතින් මේ. අර යකෝතෝ බස් එක හප්පන්න එපා. තොගේ බස් එකක් කියලා හිතුවද මේක? මේක මං ගත්තෙත් පොඩි ගේමක් දීලා අර යකෝ රෙඩ් ලයිට් තියෙන්නේ තෝ අනේ අම්මේ ගල් මෝසලයා. අයියෝ ඔක මොකද්ද බං ඔය චූට්ටක් හැප්පුණා කියලා. ඔය මහා ගානක් යනවා බං ඕකට. අනේ උඹට සල්ලි දිනවද බං? අයියෝ ඔබ වේරෙන්ද හැරෙන්නේ නැද්ද මොකද්ද බං මේ හරියට බස්සයක් හදහන් ඔබ හදනවා නම් මොකද්ද ඔය බාල බස්සයක් හදන්නේ. තෝ දැන් කටවහන් හරියට ඔක පැද්දේ නැත්තත් ඔගේ කන මං රත් වෙන්න එකක් දෙනවා හරියට පාඩුවේ එක අරන් බලය. හරි මොකද්ද බං ඉතින්? අයියෝ බං උඹ නම් මහානේ මන්ද බං. අර කවන්නේ ඔබ මේ අංකෝ ඉතින් මොනවා කරන්නද ඉතින් තෝ කාලා කන්නේ වඩ බයිනවා ඉවරෙකුත් නෑ ගල් මූස්. හරි මේ කතා බලයන්ට කියදී මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් comment එකකුත් දාලා ඔයාලගේ යාළුවෙක්ටත් මේ වීඩියෝ share කරන්න. ඉතින් එහෙනම් අපි ගැම්මට ඉස්සරහට වීඩියෝ බලාගෙන යමු. අප්පා මේ බෑ පානේ. මේ හරියට බස් එකක් ගන්නෙත් නෑ මේ උඹ හිතන් ඉන්නේ මොකද්ද උඹ දැන් එන බස් හරි කියලා හිතන් ඉන්නේ. ඉන්නේ බලන්න මේ බස් එකේ යනවා ඉවරෙකුත් නෑ මේක බ්‍රේක් වදින්න තොරත් මා කියලා ඒවත් කියරයි. අයියෝ වේ කොහරි යයන් කපන්නේ කොහරි මේ යන් කොනේ. අඩෝ මම ඔබේ ප්‍රශ්නයක් අහන්නද බා? හපන් බලන්නේ. දැන් උඹ මම කණේ පාරක් කන්න නැතුව යකෝ බස් එක හප්පන්නද යන්නේ? අයියෝ හැප්පුවා නේද? මේ උඹ දැන් මගේ හොඳ කණේ පාරක් කන්න නැතුව ඔන්න ඔය ඉස්සරහා තියෙන තැනින් වමට හරවපන්. හොඳින් කියන්නේ උඹට අන්තිම පාර කියන්නේ හරවපන්. ආන් එහෙම. දැන් ඕතේ රිවර්ස් එක ගාලා හරවලා ගානට පාක් කරපන්. අයියෝ මොකද්ද ඔය? ඕඩ්ඩර හැප්පුණා කියලා යාළුවට හොම කරනවා කියනවා. කවන්නේ ඔය. ඒ කාලේ මේ එකට බත් කාපේ කාටද? කඩවහම් බෑපන් බස්සේ. බෑපන්. බෑපන් ගෝතේ. පළෙන් යන්න. ඉතින් ඔන්නම තමයි යාළුවනේ අද අපි කතා ඉවරන්නේ. මට මොකද ලොකු වීඩියෝ එකක් අද ගේන්න බෑ. මොකද යාළුවේ මං අර පෝස්ට් එකක් දාලා තිබ්බා දකින්න නැතේ. ඒ නිසා තාමත් මට පොඩ්ඩක් වුණා වගේ තියෙනවා. ඉතින් අපි ඉස්සරහට සුපිරි වීඩියෝ සෙට් එකකින් සෙට් වෙමු. එහෙනම් මං අදට ගිහින් එන්න හැමෝටම good bye.